කිව්වහම ලස්සන වචනයක් වුණාට ආදරේ ඇතුලේ එන ප්‍රශ්න ප්‍රමාණය නම් මොන තරම්ද? මම මෙහෙම කියන්නම්. ලස්සන ආදර කතාවක්. නෑ අපි මේකට මෙහෙම කියමු. ආදරේ මුසුණු අමුතු කතාවක්. වර්තමානයත් අනාගතයත් අතීතයත් අතර විවිධ ක්‍රම අතර දෝලනය වෙමින් විහිළුවකට මුලා වෙමින් අතීතයෙන් පැවතගෙන ගුරුකම් ශාස්ත්‍රය ගැන ඔබේ අදහස මොකක්ද? අපිට කමෙන්ට් එකක් දාන්න. මේ ආදරය මුසුණු ලස්සන සිදුවීමක් අතර යන්ත්‍ර මන්ත්‍ර හෙළගුරුකම් අතර සැරිසැරූ එක් සත්‍ය වූ කතාවක සොඳුරු අඩහැරය. යාග විශ්වාසයත් අවිශ්වාසයත් අතර මොහොතක්. අක්කේ උඹලා ආවද? උඹලා මටයි මගේ ළමයටයි පාඩු ඉන්න දෙන්නෙම නෑනේ. අපිට මුකුත් ඕනේ නෑ අක්කේ. අක්කට මගෙන් මොනවාද ඕනේ? ඇයි මාව මරන්න හදන්නේ? උඹලට මොනවද අඩු? කියපන්. මගේ හැමදේම උදුරගෙන උඹට මතකද එදා? කතා කරපන්. මං ඔයා වෙනුවෙන් හැමදාම හිටියා අක්කේ. ඔයාට ඒක අමතකද? ඇත්තට උඹත් මාව තනි කරලා මිනිහෙක් එක්ක ගියා. දරුවෝ හදන් සතුටින් හිටියා. උඹලට ඉරිසියයි මම මෙහෙම ඇවිදලා කරලා ඉද්දි. උඹලට ඕනි මාව රෝද පුටුවෙම තියලා මේ හැමදේම අයිති කරන උඹලගේ ළමයින්ට දෙන්න. මොනවද අක්කේ මේ කියන්නේ? මේ ඉන්න උඹලගේ මහලුකු දෝනියන්ද? කවුද මේ අපිට නොකියම මංගල්‍යත් අරගත්තද? හැබැයි මේ කිසි දෙයක් උඹලට අයිති නෑ. මගේ දරුවට මේ හැමදේම අයිති. මේ දීපල වලටද මාව මරන්න හැදුවේ අක්කේ? අපිට මේ කිසි දෙයක් ඕනේ නෑ සරෝජා. අපේ දරුවන්ටත් එහෙමයි. සෝමා මෙන්න මෙයාලට යන්න කියන්න. මං යනවා දරුවට කිරි දෙන්න. හරි මයි මැනිකේ දැන් ගිහින් නිදා ගන්නකෝ. මම මේ ගැන බලා ගන්නම්. අනේ මයි හොඳ මැනිකේ වගේ උඩට යමු. මොකක්ද මේ කතාව? ඒ කියන්නේ ඇත්තටම පොඩි ළමෙක් ඉන්නවද මේ? නෑ පුතා. ඔය ළමයිනුත් මේව දැනගන්න ඕනි. අපි යමු. එළි බැංකුවට මං කියන්නම් මේ කතාව. අනේ අම්මා කියන්නකෝ. මොකද්ද මේ කතාව? මට නිකන් පිස්සු වගේ. මේ කිසිම දෙයක් මට තේරෙන්නේ නැහැ. අපේ පවුලේ අක්කයි මායි අපේ අම්මයි අප්පච්චි තමයි හිටියේ. සෝමා පොඩි සන්දේ ඉඳලා හිටියේ මේ ගෙදරමයි. සෝමාගේ අම්මා ඒ දවස්වල මෙහි වැඩ කළේ. ඉතින් අම්මගෙන් පස්සේ සෝමා ඒ වැඩේ බාරගත්තා. අපේ අප්පොච්චා තමයි මේ ගමට හිටපු ලොකුම වලහුකාරයා. ඒ දවස්වල ගෙදර වැඩට හිටියා කපිල කියලා හොඳ උසමහත ඉලන්දාරියෙක්. අපේ කුලයට කිසිසේත්ම නොගැලපුණත් අක්කගේ හිත දිනා ගන්න කපිලට වැඩි කාලයක් ගියේ නෑ. ඒ දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. එතකොට ඒගොල්ලන්ගේ දරුවද මේ වලව්වේ ඉන්නේ? මේ වලව්වේ කිසි දරුවෙක් නෑ පුතේ. එහෙනම් අර නැලවිලිගේ ඉන්නකෝ කියනකම් ඒ ඇති වුණු ආධාර කතාව ටික කාලයක් යද්දි හැම සීමා මායිමක්ම බිඳලා දැම්මා. ඒ වෙද්දි අක්කගේ බඩට මාස 2ක් පිරුණා. ඒ වෙද්දි මං අවුරුදු 10ක කෙල්ලෙක්. ගොඩක් දේවල් මට හරියට තේරුමක් තිබුණේ නෑ. අක්කා ගැබ්බරයි කියලා අම්මට ලොකු කාලයක් හංගන්න උනේ නෑ. ඒත් එක්කම අප්පොච්චා මේවා දැනගත්තු දවස තමා එදා මූසලම දවසක් එදා දවස. ලොකු කතා කරපන්. උඹේ මේ බඩේ ඉන්න දරුවගේ තාත්තා කවුද කියපන්. මගේ
මගේ යකා උස්සන්නතෝ කතා කරපන් ලොකු. අනේ අප්පච්චි. උඹ ඉපදුණු දවසේ මේ අත් දෙකට උඹව අරගෙන මං මටම පොරොන්දු වුණා උඹව දවසක රැජිනක් කරනවා කියලා. උඹ දවසින් දවස ලොකු වෙද්දි උඹව ලස්සන මනමාලියක් කරන්න මේ ඇස් මොන තරම් හීන දැක්කද කියලා උඹ දන්නවද? උඹේ මේ අම්මා එක්ක මොන තරම් වෙලා මේ හීන ගැන මං කතා කරන්නේ නැද්ද? මට කියපන් කවුද ඔය ළමයාගේ තාත්තා? අනේ දුවේ කියන්න මගේ පුතේ කවුද ඔය උඹේ බඩේ මෝරණ පැටියගේ අප්පච්චා කියලා කියපන්. වෙන කවුරුත් නෙමෙයි ඒ කපිල. පාර බල්ලා ආයකෝ උඹට ඒ පද්දැරෙන වෙන එකෙක් හිටියෙම නැද්ද බොල අහවල් වැඩේ කරගන්න? අපේ කුලේට ළඟින්වත් යන එකද බං ඌ? අපේ රෙදි හොදන පදු හැත්තක එක පෑහෙන්න තරම් උඹට අපි කරපු අඩුව මට කියපන්. මං අද ඕකව ඉතුරු කරන්නේ. අනේ අප්පච්චා ආදරය කරන්න කොලේ මලේ වැදගත්ද? සල්ලි යන වාහන මේ හැමදේම හම්බ කරගන්න පුළුවන් දේවල්. ඒත් ආදරය කරුණාව කියන දෙහෙම හම්බ වෙන්නේ නෑ අප්පච්චා. බැල්ලි උඹ මට දැන් කට ගහන් එනවද? අනේ අප්පච්චා අනේ අපේ මහත්තයා දරුවට ගහන්න එපා. මොනා වුණත් මේ දරුවෙක් බඩේ තියන් ඉන්න අම්මා කෙනෙක් දැන්. අනේ මහත්තයා. අනේ අම්මා. අනේ අප්පච්චට කියන්නකෝ අම්මා. අනේ මේ දරුවට තාත්තෙක් නැති කරන්න එපා අප්පච්චා. මම ඇඳලා කියන්න. අපේ ආදරයට ආශිර්වාද කරන්න. ඵලයන් යහට. අනේ අප්පච්චා. අපි දිනු වෙලා පෙන්නන්න. අනේ අපිට අවසර දෙන්න මේ දරුවා වෙනුවෙන්. ටිකක් හිතන්න අප්පච්චා. ඔයාගේ දුව වෙනුවෙන් ටිකක් වෙනස් වෙන්න. හරි එහෙනම්. හෙට උදෙන්ම කපිල කොළුවට මාව හම්බ වෙන්න ඉන්න කියපන්. අනේ මගේ රත්තරන් අප්පච්චා පින් සිද්ධ වෙනවා. මගේ ආදරේ තේරුම් ගත්තට. ඔන්න ඉතින් දැන් සේරම ප්‍රශ්න ඉවරයිනේ. නාඩා ඉන්න මගේ පුතේ. ඔය කාලෙට අඬන්න හොඳ නෑනේ. යන්න කාමරේට. මං නංගි අතේ කිරි එකක් එවන්නම්. ඔක්කොම බොන්න ඕනේ හරිද? ඇත්තටම ආදරේදී කුලේ කියන්නේ වැදගත් දෙයක්ද? වලව්වේ ලොකුහාමු තමන්ගේ ලොකු දුව වෙනත් කුලයක කෙනෙක්ට බඳලා දෙන්න එච්චර ලේසියෙන් කැමති වෙයිද? ඔයාට හිතෙන්නේ මොකද්ද? ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ ලස්සන කතා අහන්න රස විඳින්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් කොටසකින් අපි හමු වෙමු. මේ විශ්වාසය අවිශ්වාසයත් අතර මොහොතක්. යාග රෑන හඬපොතේ අලුත්ම නවකතා.